අපි උඩට ගිහින් බලමු. උඩ මීට වඩා ලස්සනයි. යා. කොහමද? ඈ. කොහොමද? මොකද ඈ? මෙතනින් පල්ලේ තියෙන ගුරුගොඩ ඔය තියෙන්නේ. මෙහි තියෙන පාර. මෙතනින් පල්ලෙටත් යමුද අපි? යා. මේ පිළිපණ හදලා තියෙන ළඟදී. මෙතන පල්ලෙන් පේන්නේ ගුරුගොඩ ඔය. මේ තියෙන්නේ මෙතන පල්ලම. මෙතන ගොඩක් පල්ලම මෙතනින්. අර ඔය පේනවා. අර තියෙන්නේ ලාහුපනේ මොරොන්තර පාර. ඔයාලට පේනවද දන්නේ නැහැ මේ දිගටම. ඉතින් සෑහෙන view එකක් පේනවා මේ පැත්තට. මේක තමයි මාලිගාතැන්න පන්සල. මේක තියෙන්නේ අරන්දර. අරන්දරෙන් ඇතුළට එන්න ඕන ලාහුපන පාරේ. කිලෝමීටර් 4ක් විතර ආවට පස්සේ මේක හම්බ වෙනවා. ඕනම කෙනෙක්ගෙන් අහුවම කියනවා මාලිගාතැන්න කිව්වම පාර කියලා. මාරම ලස්සනයි මේක. ගොඩක් අය මේක දන්නේ නැහැ. මේ පන්සල තියෙනවා. කවුද මේ පන්සලට ඇවිල්ලා තියෙන්නේ? මාලිගාතැන්න පන්සලට. මෙතෙන්ට සෑහෙන්න view එකක් පේනවා. පේනවනේ ඔයාලට. මේ වෙලාවට පොඩ්ඩක් අවුවසර වැඩි. පොඩ හවස් වෙන්න ආව නම් මාරම සනීපයි මෙතන මාර හුලක් එන්නේ. මාරම ලස්සන පන්සලක් මේක. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. මේ වගේ පන්සල් හැංගිලා තියෙනවා කවුරුත් දන්නේ නැහැ. අපි මෙතනින් තව උඩට යන්න තැනක් තියෙනවා. එතනට. එතනින් පේනවා අම්බුලුවාව. ඔයාලට අම්බුලුවාව කොල්ල පේන්න. බලමු. පේනවද දන්නේ නැහැ. පොඩ්ඩක් ගිහින් බලමු අපි.